රයිට් සංස්කෘතික අවබෝධයේ මාධ්‍ය ස්වභාවය සහ එහි බලපෑම පස්වෙනි පාඩම ඔන්න දෙවෙනි වීඩියෝ එක අරගෙන ආවා. පළවෙනි වීඩියෝ එක බලපු නැති කෙනෙක් ඉන්නව නම් සුදු මහත්තයෙක් සුදු අම්මා කෙනෙක් කරුණා කරලා පහළ ලින්ක් එක තියෙනවා ඩිස්ක්‍රිප්ෂන් එකේ නැත්තම් මෙතනින් මම කාඩ් එකක් දාන්නම් ඒක බලලා එන්න. පළවෙනි වීඩියෝ එක බලපු කෙනෙක් නම් අපි යන් ඉස්සරහට. හරි. අපි පළවෙනි වීඩියෝ එකේදී කතා කරා සංස්කෘතිය කියන්නේ මොකක්ද? මේ පාඩම ඇතුළට යන්න කලින් පස්වෙනි පාඩම ඇතුළට යන්න කලින් දොර අරගෙන අපි පාඩම වටේට ගිහින් බලන්න ඕනි කියලා අපි කිව්වා. නේ? මගේ අතින් ඔය අපි වගේ වචන නේ? හරිද? වගේ වචන නිතර කියවෙයි ගණන් ගන්න එපා hina වෙන්නත් එපා. ඉතින් පුරුදු වෙලා මේ කැමරාවලටම කතා කරලා පුරුදු වෙලා. හරිද? මොකද ඔන්ලයින් ක්ලාසස් මනේ කරන්නේ. හරි. එතකොට සංස්කෘතිය කියන්නේ මොකක්ද කියන එක සම්බන්ධයෙන් දැන් ඔයාලට අවබෝධයක් තියෙනවා පළවෙනි වීඩියෝ එක බැලුවා නම්. හරිද? දැක්කද මම කිව්වේ? එතකොට සංස්කෘතිය කියන එක දැන් හරියටම තේරුම් ගත්තා නම් පළවෙනි වීඩියෝ එකෙන් මේක හරියටම තේරුම් ගත්තා නම් පුතේ අනිවාර්යයෙන්ම yes කියලා පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. අනිවාර්යයෙන්ම yes කියලා පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. මොකද ඒ කමෙන්ට් එක අපිට සෑහෙන වටිනවා. හරිනේ? එහෙනම් අද අපි කතා කරනවා කිව්වේ සංස්කෘතිය කියන දේ අර බේසික් තැනින් චුට්ටක් එහාට ගිහිල්ලා. අපි පළවෙනි වීඩියෝ එකේදී කතා කරා සංස්කෘතිය කියන්නේ මොකක්ද? සරලවම තේරුම් ගත්තා. මේ මිනිස්සු ස්වභාව ධර්මයෙන් දීපු දේවල් වලට අමතරව නිර්මාණය කරගෙන තියෙන හැමදේම ජීවත් වීම සඳහා නිර්මාණය කරගත්ත හැමදේම ගෙදර තියෙන කුස්සියේ තියෙන මැටි වළඳ නේද? උයන්න පාවිච්චි කරන හැම දෙයකම ඉඳලා හරි අපි අඳින දේවල් ඊට පස්සේ මේ ආගම කියලා එකක් සහ නීතිය කියන දේ මිනිස්සු හදාගත්ත දෙයක්. සංස්කෘතියට තමයි අයිති වෙන්නේ. හරිද? එතකොට හැමදේම පුතේ සංස්කෘතිය. ස්වභාව ධර්මයෙන් දීපු දේවල් වලට අමතරව නැත්නම් ප්‍රകൃතියේ තියෙන දේවල් වලට අමතරව අපි හදාගත්ත හැමදේම නැත්නම් විකෘතිය අපි කියනවා සංස්කෘතිය කියලා. තේරුම් නැති කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යයෙන්ම පුතේ කමෙන්ට් එකක් විදියට හරි දාගෙන යන්න. එතකොට අපිට තියෙන ප්‍රශ්න විසඳගෙන ඉස්සරහට යන්න පුළුවන්. ඒක නිසා ඔයාලගේ අදහස් වටිනවා. ඔයාලගේ අදහස් පහලින් sannivedanaya කරගෙන යන්න. හරි? ඔයාලගේ ප්‍රතිචාරය අපිට වැදගත්. රයිට්. එතකොට මම හිතනවා එහෙනම් ගැටලුවක් නැතුව ඇති. අපි පාඩම වටේට ඇවිදලා බැලුවා සංස්කෘතිය කියන්නේ මොකක්ද කියලා බැලුවා. අද කතා කරනවා ටීචර්ස් ගයිඩ් එකේ එහෙමත් නැත්නම් ගුරු මාර්ගෝපදේශ සංග්‍රහයෙන් ඔයාලට කතා කරන්න තියෙන කාරණා. එහෙනම් අද තමයි ඔන්න පාඩමේ දොර අරගෙන පාඩම ඇතුළට අපි යන්නේ. හරිද? එහෙනම් ඔයාලා ලෑස්ති ඇති වෙන වැඩ ඔක්කොම නවත්තලා ඔයාලා මොන හරි නෝට් එකක් දාගත්තා නම් පුතේ මේ පළවෙනි වීඩියෝ එකත් එක්ක මේකෙදිත් ඒකේ විදිහටම කරන්න. හරිද? හොඳට මං කියන දේවල් මෙතන ફોකස් කරලා අහගන්න. මම පෙන්නන දේවල් හොඳට බලන්න. මේ වැඩේ සක්‍රියව කරන්න. වැඩි වෙලාවක් ගන්න පොඩි වීඩියෝ වලින් අපි කතා කරගෙන යමු. එතකොට මේ වීඩියෝ එක ඇතුලේ මම කතා කරන දේවල් ටික හොඳට අවබෝධ කරගන්න. හොඳ පුතා වගේ හොඳට අහගන්න වෙන වැඩ මුකුත් කරන්න එපා. රයිට්. අපි යනවා එහෙනම් පාඩමට සංස්කෘතිය කියන කතාව අපි ඉස්සරහට අරගෙන යනවා මෙන්න මේ විදිහට. සංස්කෘතිය. සරලවම පැහැදිලිනේ ආය මොනවත් මම මේ පාඩමේ මේ සංස්කෘතිය කියන එක සම්බන්ධයෙන් මේ වීඩියෝ එකේදී කතා කරන්නේ නැහැ. මොකද කලින් වීඩියෝ එකේදී සම්පූර්ණයෙන්ම කතා කරා. හරි සම්පූර්ණයෙන්ම කතා කරා සංස්කෘතිය කියන්නේ මොකක්ද කියන එක. ඒක නිසා ඒක බලන්න බැලුවේ නැති කෙනෙක් ඉන්නවා නම් ආපහු කියනවා. නැත්නම් අපි ඔන්න ඉස්සරහට යනවා. සංස්කෘතිය කියන වචනේට පුතේ ඉංග්‍රීසි භාෂාවෙන් කියනවා මොකද්ද? කල්චර්. කල්චර් කියලා කියනවා. ඔයාලා මේක දන්නවා. හරිද? එතකොට දැන් ඉස්සරේ ඉඳලා මං ගෝ මුල් කාලේ ඉඳලා මිනිස්සු අර වානරයෝ වගේ එහෙට මෙහෙට පැන හිටපු කාලේ ඉඳලම සංස්කෘතිය කියන දේ පොඩ නිර්මාණය කරගත්තා. ඒකනේ කොළ මොනවාද මේ මොනවාද බං ඇන්දේ? කොළ ආතුනේ. කොළ ආතු ඇඳලා පොඩ සංස්කෘතික වෙන්න ගත්තා. මිනිස්සු එක දේවල් නිර්මාණය කරගත්ත ජීවත් වීමේ පහසුවට. ඔන්න ඕකට එහෙමත් නැත්නම් මේ සංස්කෘතිය ගොඩනගා ගැනීම කියන එකට සංස්කෘතිය කියනවා කියලා. නැත්නම් ඔකට වචනයක් තියෙන්නත් එපෙයි බං. නේද? වචනයක් තියෙන්නත් එපෙයි. නැත්තම් කල්චර් කියනවා කියලා මිනිස්සු ඔන්න තීරණය කරගෙන අද වෙනකම් මේක කල්චර් කියලා අරගෙන ඇවිල්ලා තියෙනවා. රයිට්. මේ වචනේ මේ කල්චර් කියන වචනේ මුලින්ම බිහි වුණේ කොහොමද? මේකේ ඉතිහාසය අපි චුට්ටක් බලාගෙන යමු. මොකද කෙටි ප්‍රශ්න පත්‍රයේ කෙටි ප්‍රශ්න වලට ඕවා එන්න පුළුවන් ඒකින්ද හොඳට අහගන්න. මුලින්ම කල්චර් යන වචනය බිහි වූයේ ලතින් භාෂාවෙන්. ඔන්න ලතින් භාෂාවෙලු මේ වචනේ බිහි වෙන්නේ කල්ටස් කියන වචනයෙන් කැඩිලා ආපු එකක්ලු මේක. කල්ටස් කියන එකෙන්. හරිද? කල්චර් කියන්නේ කල්ටස් කියන එකෙන් බිඳිලා ආපු එකක්ලු. එතකොට සංස්කෘතිය කියන එකේ මූලික අර්ථය වෙන්නේ මොකක් හරි වගා කිරීම. යම් දෙයක් වගා කිරීම. එහෙමත් නැත්නම් පිළිසකර කිරීම.
හදනවා. නැත්තම් වගා කරනවා. නැත්තම් රෝපණය කිරීම. යම් දෙයක් වගා කිරීම, පිළිසකර කිරීම නැත්තම් රෝපණය කිරීම. අපි දන්නවනේ පුතේ කල්ටිවේෂන් කියන්නේ වගා කිරීම කියලා. නේද? කල්ටිවේෂන් කියන්නේ වගා කිරීම. පැහැදිලිද? දැන් කෘෂි කර්මාන්තයට අපි කියන වචනේ මොකද්ද? ඇග්‍රිකල්චර්. ඇග්‍රිකල්චර් කියලා කියනවා. නේ? එතකොට අපි දන්නවා පැහැදිලිවම කල්ටිවේෂන් කියන්නේ වගා කිරීම. හරිද? එතකොට මේ කල්චර් කියන වචනේ මේ කල්ටස් කියලා ලතින් භාෂාවෙන් බිඳිලා ආපු මේ වචනේ මේ එක්ක හැදෙනවනේ කල්චර් කියන වචනේ. මේකේ තේරුම සරලවම ගත්තොත් මේ සංස්කෘතිය කියන එකේ සරල තේරුම මොන හරි දෙයක් වගා කිරීම, රෝපණය කිරීම. නැත්තම් පිළිසකර කිරීම කියලා ගන්න පුළුවන්. එතකොට මේ වචනේ කෘෂි කර්මාන්තය සඳහා මුලින්ම භාවිතා කරන්නේ කවුද? මාකස් පර්සියස් කැටෝ. කවුද? මාකස් පර්සියස් කැටෝ. රයිට්. මෙන්න මේක බං කෙටි ප්‍රශ්න වලට මම මේ කේ ප්‍රා කියලා ලියන්නේ කෙටි ප්‍රශ්න. දැන් අපේ පන්තියේ ළමයි නම් දන්නවා මම මේ කෙටි ප්‍රශ්න එන්න පුළුවන් හැම තැනක්ම පන්තියේදී කතා කරගෙන යන්නේ කෙටි ප්‍රශ්න එකතු කරනවා ළමයින්ට වෙනම පොතක හැදෙන්න පුළුවන් තැන්. එතකොට ඒ ටික අවබෝධයෙන් සටහන් කරගත්තට පස්සේ කෙටි ප්‍රශ්න හැදෙනකොට මතක් වෙනවා. හරි? රයිට්. මාකස් පර්සියස් කැටෝ. මෙයා තමයි මේක කෘෂි කර්මාන්තය සම්බන්ධයෙන් ඉස්සල්ලාම භාවිතා කරන්නේ. පස්සේ රෝම ජාතිකයෝ සංස්කෘතිය කියන වචනේ විශේෂණ පදයක් විදිහට නැත්නම් විශේෂණයක් විදිහට භාවිතා කරමින් ඒගොල්ලෝගේ භාෂාවේ සංස්කෘතිය හරිද? භාෂාව කියන දේ මෙන්න මෙහෙමයි. ඊට පස්සේ හැසිරීම කියන දේ මෙන්න මෙහෙමයි. හැසිරීමේ සංස්කෘතිය මේ විදිහට භාවිතා කරනවා. පස්සේ කාලෙදි මේ සමස්තයම නේද? සම්පූර්ණ මිනිස්යාගේ සංස්කෘතිය කියන එක දක්වා එනවා. ඒ කියන්නේ ඇත්තම කතාවනේ භාෂාවේ සංස්කෘතිය හැසිරීමේ සංස්කෘතිය ඔක්කොම මිනිස්යාගේ සංස්කෘතිය කියන එක ඇතුළේනේ තියෙන්නේ නේ. හරිද? එතකොට ඔයාගෙන් ඇහුවොත් එහෙම කෙටි ප්‍රශ්න පත්‍රයේදී සංස්කෘතිය කියන එක විශේෂණයක් විදිහට භාවිතා කරේ මොන ජාතිකයෝද කියලා? කවුද? රෝම ජාතිකයෝ. හරි. එතකොට මේ සංස්කෘතිය යන වචනය ප්‍රථම වරට සංකල්පයක් ලෙස සංස්කෘතිය කියන එක සංකල්පයක් විදිහට සංස්කෘතිය කියන දේ කතා කරන්න ඕන මාතෘකාවක් විදිහට මුලින්ම භාවිතයට එන්නේ 17 වෙනි සියවසේ. ඔන්න කෙටි ප්‍රශ්න වුණා. හරි? පැහැදිලිවම සටහන් කරගන්න කෙටි ප්‍රශ්න. ඇහුවොත් එහෙම සංස්කෘතියේ යන සංකල්පය නැත්තම් සංස්කෘතිය කියන එක සංකල්පයක් විදිහට කතා කරන්න ගත්තේ කොයි කාලෙද කියලා 17 වෙනි සියවසේදී. කියන්නේ ගොඩක් කල් නේ 17 වෙනි සියවසේදී. රයිට්. දැන් ඔන්න ටීචර්ස් ගයිඩ් එකට අදාළව අපි කතා කරන්න ඕන මූලිකම කාරණා ටික. ඒ කියන්නේ කල්චර් කියන වචනේ ලතින් භාෂාවේ කල්ටස් කියන එකෙන් කැඩිලා ආපු එකක්. මේකේ සාමාන්‍ය එහෙමත් නැත්නම් සරල මාර්ථය රෝපණය කිරීම, වගා කිරීම, පිළිසකර කිරීම කියන එක මේක කෘෂි කර්මාන්තයට අදාළව මුලින්ම භාවිතා කරේ මාකස් පර්සියස් කැටෝ. ඒ වගේම තමයි රෝම ජාතිකයෝ භාෂාවේ සංස්කෘතිය, හැසිරීමේ සංස්කෘතිය වගේ සංස්කෘතිය විශේෂණයක් විදිහට භාවිතා කරා. පස්සේ ඒක මිනිසාගේ සංස්කෘතිය දක්වා සමීප වුණා කියන කාරණා ටික කතා කරා. ඒ වගේම සංස්කෘතිය සම්බන්ධයෙන් වැදගත්ම දෙයක් කියවුණා. සංස්කෘතිය කියන එක සංකල්පයක් විදිහට භාවිතයට ආවේ 17 වෙනි සියවසේ කියලා කිව්වා. ඔන්න අපි ඉතිහාසය පිළිබඳ සරලව බොහෝම කෙටියෙන් කතා කරා. ඉතිහාසය ගැන ඕනම දෙයක කතා කරේ නැත්තම් පොඩ්ඩක් නේද? කෑවේ නෑ වගේ සීන් එකක් තියෙනවනේ. නැත්තම් පොඩ්ඩක්. මට කියවෙනවනේ එහෙම වචන කියන්නේ නැත්තම් පොඩ්ඩක්. අර ඒ වගේ ඉතින් වචන පැටලෙනවා. මොකද එක දිගට කතා කරන එකනේ බං කරන්නේ. ඒකමාර්ගික sannivedanayමනේ කරන්නේ. ඒ හින්දා. නැත්තම් පොඩ්ඩක් කියද්දි මට මතක් වුණේ චුට්ටක් සින්දුව. නැත්තම් පොඩ්ඩක් බලන්න මා දිහා වගේ. හරි. සංස්කෘතිය පිළිබඳ නිර්වචන. හරිද? නිර්වචන. ඉතින් ඔයාලට තියෙන ආදරේට ඔයාලට මේ නිර්වචන දෙන්න ඕන කියන එකෙන් ඔන්න සිලබස් එක හදපු අයනේ ටීචර්ස් ගයිඩ් එකේ දාලා තියෙනවා නිර්වචන ටික. නිර්වචන සංස්කෘතිය පිළිබඳ නිර්වචන පුතේ ප්‍රශ්න වලට අහනවා. කෙටි ප්‍රශ්න වලට වගේම අර පළවෙනි අණු කොටස් පුතේ ලකුණු 4ක් දෙන ඒවා තියෙන්නේ. අන්න ඒවටත් අහනවා. දැන් උඹලා කොච්චර පාඩම් කරත් වැඩක් නැහැ. මේවා විභාගෙට කොහොමද දෙන්නේ? මේවට විභාගෙදි ලියන්නේ කොහොමද කියන එක දැනගන්න ඕනේ. හරිද? දැන් මම ඉස්සරහට බලාපොරොත්තු වෙනවා හැමදාම උදේ පාන්දරට වීඩියෝ එකක් දාන්න නැත්තම් ලයිව් වෙන්න මේ ප්‍රශ්නයක් ලියන විදිය කතා කරන්න හැමදාම. හරි? බලමු අපි ඉස්සරහට කොහොමද ඒක කරන්න කියලා. ඔයා ලියා ගන්න ඕන ලියා ගන්න මාතෘකාවක් පොඩියට සංස්කෘතිය පිළිබඳ නිර්වචන.
නිර්වචන කිහිපයක්ම තියෙනවා කතා කරන්න පුතේ. EB ටයිලර්ගේ නිර්වචනය. හරිද? EB ටයිලර්ගේ නිර්වචනය, මෙයාගේ නිර්වචනය ගොඩාක් දුරට ප්‍රශ්න පත්‍රවල අහලත් තියෙනවා. හරි? EB ටයිලර්ගේ නිර්වචනය. ඊළඟට අපිට කතා කරන්න තියෙනවා කාගේද? B මැලිනෝව්ස්කිගේ නිර්වචනය. මම පන්ති ළමයින්ට නම් කියන්නේ මේ මතක තියාගන්න අමාරුයි නම් බස්නායකලාගේ මැලිනෝව්ස්කි කියලා මතක තියාගන්න කියලා. B මැලිනෝව්ස්කිගේ නිර්වචනය. 3 Dynamic of Mass Communication කියන පොතේ තියෙන නිර්වචනය. right. නිර්වචන 3යි සංස්කෘතිය සම්බන්ධයෙන් මතක තියාගන්න තියෙන්නේ. හරි. අපි චුට්ටක් මතක් කරගමුද? EB ටයිලර්ගේ නිර්වචනයට යන්න කලින් තොරතුරු ගැබ් වූ සංඥාවක් කරනකොටගෙන දෙපාර්ශවයක් අතර එක හා සමාන චිත්ත ස්වභාවයක් ඇති කිරීම sannivedanayයි කියලා sannivedanaya සම්බන්ධයෙන් නිර්වචනයක් ඉදිරිපත් කරේ කවුද? කවුද මේ කවුද කියලා දැන් කල්පනා කරනවා. විල්බර් ස්ට්‍රාම් sannivedana අධ්‍යයනයේ පියා. sannivedanයේ පියා නෙමෙයි. ටීචර්ලා එහෙම කියලා දීලා තියෙනවා නම් ඔයාලා වැරදි විදිහට තේරුම් ගන්න තියෙනවා නම් ඒක වැරදි. sannivedanයේ පියා නෙමෙයි ඈ. sannivedana අධ්‍යයනයේ පියා. එහෙමත් නැත්නම් sannivedanaya කියන විෂය නිර්මාණය කර ගැනීමට දායක වුණ ඒ කියන්නේ ප්‍රධාන වශයෙන් දායක වුණ පුද්ගලෙක්. ඒකයි යාට මේ sannivedana අධ්‍යයනයේ පියා කියන්නේ නැත්නම් sannivedanයේ පියා කිව්වොත් එහෙම වැරදි. හරිද? තොරතුරු ගැබ් වූ සංඥාවක් කරනකොටගෙන දෙපාර්ශවයක් අතර එක හා සමාන චිත්ත ස්වභාවයක් ඇති කිරීම sannivedanaya කියන්නේ කවුද? විල්බර් ස්ට්‍රාම්. යම් කිසි කෙනෙක් යම් කිසිවක් යම් කිසි මාධ්‍යයකින් යම් කිසිවෙකුට යම් කිසි බලපෑමක් කිරීම සඳහා ප්‍රකාශ කරනු ලබන දේ sannivedanayයි කියන්නේ හැරල්ඩ් ඩී ලැස්වෙල්. හරි? ඒවා මතක ඇති කියලා මං හිතනවා. මං නිකන් අර ඇදලා ගත්තේ මෙතෙන්න මේ නැත්තම් උඹලට මතක නැද්ද දන්නේ නැහනේ. ඒක නිසා රයිට් ටයිලර්ගේ නිර්වචනය. ඔය අපිට වැඩක් නැහැ. අපිට ඕන දැන් ටයිලර්. හරි. ටයිලර් මොකක්ද කියන්නේ? එන්න ඩයල් එක. ටයිලර් කියන්නේ සංස්කෘතිය සම්බන්ධයෙන් මෙන්න මෙහෙම කතාවක්. මෙයා මේ සංස්කෘතිය කියන වචනය සමාජ හා මානව විද්‍යාවේ සමාජ විද්‍යාවේ සහ මානව විද්‍යාවේ යෙදෙන අයුරින් ඉස්සෙල්ලාම යොදාගන්නේ ටයිලර් 1871 දී රචනා කරපු ආදි කල්පික සංස්කෘතිය කියන කෘතිය. මේවා පුතේ කෙටි ප්‍රශ්නවලට ගන්නව අමුවෙම. පැහැදිලිද? 1871 ටයිලර් ලිව්ව පොතක් මොකද්ද? ආදි කල්පික සංස්කෘතිය. ඔයගෙන් ඇහුවොත් එහෙම 1871 දී ටයිලර් විසින් රචිත ග්‍රන්ථය නැත්තම් ආදි කල්පික සංස්කෘතිය රචනා කරන ලද්දේ කවුද? මොන අවුරුද්දේද? ඇහුවොත් දැනගෙන ඉන්න ඕනේ 1871 ටයිලර් විසින් ආදි කල්පික සංස්කෘතිය. සමාජ විද්‍යාවේ සහ මානව විද්‍යාවේ යෙදෙන අයුරින් සංස්කෘතිය කියන වචනය මෙයා පාවිච්චි කරේ මේ ප්‍රතිය නෙමේ කෘතිය. පොතයි කෘතියයි එකට කියන්න ගිහිල්ලා ප්‍රතිය වුණා. ප්‍රතිය නෙමේ පුතේ කෘතිය. හරි? ආදිකල්පික සංස්කෘතිය කියන කෘතිය. EB ටයිලර්ගේ නිර්වචනය බලමු අපි. ටයිලර් මහත්තයා කියනවා මෙන්න මෙහෙම. හොඳට අහගන්න මං කියන එක. මාත් එක්කම කියවන්න, ඔහොම ඔළුවට දාගන්න. හාෆ් ෂීට් එක ලියන්න, බිත්තිය අලවන්න. හරි? මෙයාගේ නිර්වචනයෙන් ප්‍රශ්න අහලා තියෙන බව දැනගන්න. හරි. සංස්කෘතිය හෝ සભ્યත්වයේ අනුව දැනුම අන්න ඇදහිලි හා කලා නීති සදාචාර සිරිත්විරි හා මිනිසා සමාජයේ ජීවත් වන පුද්ගලයෙකු වශයෙන් ලබාගත් අනෙකුත් කුමන විදියක හෝ පුරුදු හා හැකියාවන් ඇතුළත් සංකීර්ණ සමස්තයයි. ඔන්න මෙයාගේ නිර්වචනයෙන් වැදගත් එකක් කියවෙනවා මේ සමස්තයයි. සමස්තයයි means සමස්තයයි කියන්නේ හැමදේම everything. හරිද? EB ටයිලර් අවසානයේට කියන්නේ දැනුම කලාව නීතිය ගග ඔක්කොම වචන ටික දාලා අන්තිමට කියනවා සමස්තයයි. හැමදේම සංස්කෘතිය. අපි කතා කරේ නැද්ද මේක? කතා කරා. ඉතින් මේ හෂාන් සර් කිව් එකයි ටයිලර් කිව් එකයි ලොකු වෙනසක් තියෙනවද? නෑ යා. මේවා ගැන හොඳට ඉගෙන ගත්ත මිනිස්සෙක් මං වගේ නෙමෙයි. නේද? මං නිකන් කිව්වේ ඒක. ටයිලර්ගේ නිර්වචනය ඔයා ඔළුවේ තියාගන්න ඕනේ. හේතුව ඔයාගෙන් අහනවා ටයිලර්ගේ නිර්වචනයේ සඳහන් සංස්කෘතියට අදාළ කාරණා මොනවාද?
මොනවාද? දැනුම, ඇදහිලි, කලා, නීති, සදාචාර, සිරිත් විරිත් මේ හැම දෙයක්ම සහ සමාජයේ ජීවත් වෙන මිනිස්සෙක් විදිහට පුද්ගලයා ලබාගත් අන්නෙකුත් කුමන විදියක හෝ හැකියාවන් පුරුදු ඇතුළත් සංකීර්ණ එක ලොකු කතාවක් සමස්තය රයිට් නිර්වචන කටපාඩම් කරවන්න අපිට බෑ ඔන්න නිර්වචනේ ලියාගත්තා අලවගත්තා බලාගත්තා පාඩම් කරගත්තා නැත්තම් ඉතින් කෙලෝ ගත්තා තමයි කියන්න වෙන්නේ අන්තිමට බී මැලිනෝස්කිගේ බස්නායකලාගේ මැලිනෝස්කිගේ නිර්වචනේ මම මේ ඔයාලට මතක තියෙන්න ඕන හින්දා නිකන් අර එක එක ඒවා කියන්නේ කෝචෝක් කරන්නේ නැත්තම් මේ මිනිස්සු සෑහෙන දායකත්වයක් දක්වලා තියෙනවා අපේ නේද මේ විෂය ගොඩනගන්න සහ මේවා ඉතින් මේ මිනිස්සු කිව්වේ නැත්තම් කවුද කියන්නේ බී මැලිනෝස්කිගේ නිර්වචනය මොකක්ද කියන්නේ එයත් අර ටයිලර්ගේ ආධිකල්පික සංස්කෘතිය වගේ ඔන්න පොතක් රචනා කරනවා සංස්කෘතියේ විද්‍යාත්මක න්‍යායන් කියලා මොන අවුරුද්දේද 44 දී 44 දී මෙයා අරයට පස්සේ ගොඩාක් පස්සේ හරි සංස්කෘතියේ විද්‍යාත්මක න්‍යාය මේ පොතේ මෙයා කතා කරනවා සංස්කෘතිය ගැන මෙයාගේ නිර්වචනය මොකද්ද උපකරණ පාරිභෝගික ද්‍රව්‍ය විවිධ සමාජීය සමූහයන්ගේ ව්‍යුහමය ලක්ෂණ මානව සංකල්පන මිනිසුගේ සිතුවිලි ශිල්ප විශ්වාස හා චාරිත්‍රයන්ගේ අනුබද්ධ සමස්තය සංස්කෘතියයි මෙතනත් කියනවා සමස්තය හැමදේම everything හැමදේම සංස්කෘතිය වෙනසක් තියෙනවද දෙන්නගේ නිර්වචන දෙකේ අන්තිමට කියනවා හැමදේම සංස්කෘතිය වචන පාවිච්චි කරලා තියෙන වචන වෙනස් එච්චරයි හැමදේම සංස්කෘතිය කියන එක කියන්නේ ඊළඟට ඩයිනමික් ඔෆ් මාස් කමියුනිකේෂන් කියන පොතේ තියෙන නිර්වචනය එකේ කියන්නේ සංස්කෘතිය යනු සංකීර්ණ ක්‍රියාවලියකි ඕකේ සමාජයකට බැඳ තබන පොදු වටිනාකම් විශ්වාස සමාජ ක්‍රියාකාරකම් නීති කල්පිතයන් යන්න සංස්කෘතියට ඇතුළත් වේ සරලවම කිව්වොත් මේකත් ඉතින් අර දෙක වගේම තමයි හැමදේම සංස්කෘතිය කියලා තමයි කියන්නේ හරි මේ නිර්වචන වාගාව නැත්තම් ඔන්න වීඩියෝ එක ස්ටොප් කරලා ඔයාලට ලියා ගන්න පුළුවන් හරි එතකොට මෙන්න මේ ඔයාලට ස්ක්‍රීන් එකේ පේන්න තියෙන වචන තුන පුද්ගලයා සංස්කෘතිය සහ සමාජය පුද්ගලයා සංස්කෘතිය සහ සමාජය ඔය වචන ඔය ඉගෙන ගන්න අර නෝට් ලියන මානසිකත්වයෙන් නැතුව නිකන් ප්‍රායෝගිකව හිතහංකෝ පුද්ගලයා කියන්නේ මිනිහා සමාජය මිනිස්සු ගොඩක් එකට එකතු වුණාට පස්සේ සමාජයක් නේද සංස්කෘතිය කියන්නේ ජීවත් වෙන විදිහ මේ තුන අතර සම්බන්ධයක් තියනවද පිස්සුද මේ තුන අතර මොන සම්බන්ධයක්ද කියලා හිතනවද නැහැ තියෙනවා මොනවද කියන්නේ පුද්ගලයා සංස්කෘතිය සහ සමාජය හරිද රයිට් අපි මේ සම්බන්ධ ඉස්සලා කතා කරගෙන ඉමු ඒක පැහැදිලි කරගෙන ඉමු මෙතනින් එහාට යන්න කලින් හරි පුද්ගලයා කියන්නේ මේ පෙනේද දන්නේ නැහැ මම මේ රතු පාට කියනදලා පේනවා ලාවටනේ පුද්ගලයා ජීවත් වෙන්න රටාවක් නිර්මාණය කරගන්නවා සමාජය ඇතුලේ අපි ඒකට කියනවා කල්චර් නැත්තම් සංස්කෘතිය කියලා පැහැදිලිද සම්බන්ධතාවය පැහැදිලිද තනි මිනිස්සෙක්ට ජීවත් වෙන්න බෑ තනි මිනිස්සෙක්ගෙන් සමාජයක් හැදෙන්නේ නැහැ මිනිස්සු ගොඩාක් එකට එකතු වුණාට පස්සේ තනි මිනිස්සු පුද්ගලයා කියන කෑලි ගොඩාක් පුද්ගලයා කියන ඒවා ගොඩක් එකතු වුණාට පස්සේ හැදෙනවා සමාජය කියලා එකක් සමාජය ඇතුලේ මිනිස්සු ජීවත් වෙන්න නිර්මාණය කරගන්න ක්‍රමයක් ඒකට කියනවා සංස්කෘතිය කියලා. ඔන්න සම්බන්ධතාවය. මම හිතනවා පැහැදිලි ඇති කියලා. සංස්කෘතිය කියලා කියන්නේ ගතික ක්‍රියාවලියක්. ගතිකයි කියන්නේ මොකද්ද පුතේ? වෙනස් වෙනවා කියන එක. ගතික කියන්නේ වෙනස් වෙනවා කියන එක. හරියට වාගේ සුදු මහත්තයා වගේ. නේ? එයාත් ඉක්මනට වෙනස් වෙනවා. ගතිකයි කියන්නේ වෙනස් වෙනවා කියන එක. පැහැදිලිනේ? රයිට්. එතකොට මේ සමාජයත් වෙනස් වෙනවනේ එහෙනම් සංස්කෘතිය වෙනස් වෙනවා කියන්නේ. සමාජය වෙනස දැන් හොඳම උදාහරණය මොකක්ද කියන්නේ උඹලගේ ආච්චිලා සීලා ජීවත් වුණ විදියට උන්දලා මේ කතා බහ කරපු විදියට උන්දලා පාවිච්චි කරපු මාධ්‍ය උන්දලා කාපු බීපු විදියට උන්දලා ඇඳ බැලඳ විදියට අපි ජීවත් වෙනවද? පිස්සුද? එහෙම ජීවත් වෙනවද? ක්ලාස් එහෙම යනකොට ක්ලාස් එහෙම යනකොට එහෙනම් චීත්තයක් එහෙම ඇඳගෙන යන්න ඕනේ දැන්. සමහර කොල්ලෝ එහෙම ඉන්නවා චීත්ත ඇඳගෙන එන නේ.
හරිද? ක්ලාස් යනකොට චීත්තයක් ඇඳලා හැට්ටයක් ඇඳලා නේ එහෙම යන්න ඕනේ. එහෙම යනවා දුඹලා පිස්සුද? කොටට කොටේ සාය කෑල්ලක් ගහගෙන එහෙමනේ යන්නේ. පන්ති යනකොට මොනරි වගේ ගස්ස තියෙන ඔක්කොම ටික උලාගෙන නේද? ගෙදර තියෙන හොඳ මෑඳුම ඇඳගෙන පන්ති නෙමෙයිනේ යන්නේ. සම්දර්ශන පෙන්වන්න තමයි යන්නේ. හරිද? දැන් බලන්න ඔයාලගේ ආච්චිලා සීලා අඳින පළඳින විදිය සහ ඔයාලා අඳින පළඳින විදිය. පැහැදිලිවම ඔයාලට පේනවා සංස්කෘතිය ගතිකයි වෙනස් වෙනවා. කාලයත් එක්ක තාක්ෂණයත් එක්ක ඔවත් එක්ක එක එක සාධක මත වෙනස් වෙනවා සංස්කෘතිය කියන දේ. අපි කියනවා හින්දා සංස්කෘතික ගතිකත්වය. එහෙමත් නැත්නම් සංස්කෘතිය ගතික දෙයක් කියලා. එතකොට මෙන්න මේ කියන වෙනස් වෙන සමාජය එහෙමත් නැත්නම් වෙනස් වෙන සංස්කෘතිය මේකට මනුස්සයාව හැඩගස්වන එකට අපි වචනයක් කියනවා පුතේ සමාජානුයෝජනය. පැහැදිලිද? සමාජානුයෝජනය. මේක අපි දෙකට කැඩුවොත් සමාජ ධන අනුයෝජනය. සමාජ ධන අනුයෝජනය. මොනවා ලිව්වත් මට එහෙම ඉස්සරහින් මේ තරු ලකුණක් දාන්න ඕනේ නැත්තම් නිකන් කෑවේ නෑ වගේ. හරි? සමාජානුයෝජනය සමාජයට අනුගත කිරීම. මෙන්න මේ සමාජානුයෝජනය කියන එක ගැන ඔයා චුට්ටක් කතා කරන්න ඕනේ ඉගෙන ගන්න ඕනේ. ඔයා කතා කරන්න එපා මම කතා කරන්නම් ඔයා අහගෙන ඉන්න. හොඳේ? හරිද? සමාජානුයෝජනය කියලා කියන්නේ සමාජයට මිනිස්සුන්ව හැඩගැස්වීම. බාල පරම්පරාව වැඩිහිටි පරම්පරාව විසින් සමාජයට අනුගත කිරීම. දැන් උදාහරණයක් විදිහට ගන්නකො. අපි අත් දෙකෙන්ම පොඩි කාලේ බත් අනනවා. අනනකොට අම්මා කියලා දෙනවා පුතේ එහෙම කන්නේ නැහැ. එක අතකින් කන්න මේ හැමතැනම ගා ගන්න එපා. ඔන්න හොඳ පුතා වගේ අල්ලේ ගා ගන්න නැතෝ කන්න. පන්සලට ගියාට පස්සේ අපි දඟලනකොට අම්මා ඔරෝලා කියනවා හඳගනි. නේ? එහෙම කරන්නේ නැහැ. ගෑනු ළමෙක් එහෙම වාඩි වෙන්නේ නැහැ. ගෑනු ළමයි එහෙම කරන්නේ නැහැ. කොල්ලෙක් වුණාම එහෙම බෑ. මේ සමාජයේ තියෙන නීති රීති සමාජයේ තියෙන දේවල් වැඩිහිටි පරම්පරාව විසින් අපිට කියලා දෙනවා අපි ඇහුවේ නැති වුණාට. නේද? අපි ඇහුවත් නැතත් අපි තව කවුරු හරි කරන දෙයක් බලාගෙන තමයි මේ සමාජයේ තියෙන දේවල් ඉගෙන ගන්න. නැත්තම් උඹලා හොයාගත්ත මාර දේවල් තියෙනවද මේ? නෑ තව කවුරු හරි කරන දෙයක් බලාගෙන මේ නේ ඇඳක නිදිය ගන්න එක පවා පුටුවක වාඩි වෙන එක පවා පිඟානක කණ එක පවා අපි වැඩිහිටියන්ගෙන් බල්ලා කාගෙන් හරි බල්ලා නෙමෙයි ඉගෙන ගත්තේ. අන්න සමාජානුයෝජනය සමාජයට අනුගත වීම සරලයි බං. එතකොට සමාජානුයෝජනය ගැන කතා කරනකොට පුතේ සමාජානුයෝජන කාරක කියලා જાතියක් තියෙනවා. සමාජානුයෝජන කාරක. කාර්යක නෙමෙයි කාරක. පළවෙනි එක පවුල. ඉස්සල්ලාම අම්මගෙන් තාත්තගෙන් ඉගෙන ගන්න 2 පාසල 3 ආගමික ස්ථාන 4 මාධ්‍ය 5 භයානකම එක සමායස් කණ්ඩායම්. සමවයස් කණ්ඩායම්. ඔන්න සමාජානුයෝජන කාරක. ඔයාගෙන් අහුවොත් එහෙම සමාජානුයෝජන කාරක මොනවාද කියලා සමාජානුයෝජන කාරකයක් නොවන්නේ කියලා අහුවොත් එහෙම දැනගෙන ඉන්න එපා මේවා. පවුලෙන් සමාජානුයෝජනය කරනවා පවුලෙන් කියලා දෙනවා පුතේ ඔහොම නෙමෙයි සමාජයේ ජීවත් වෙන්න ඕන මගේ අම්මා ඕවා වැරදි වැඩ. පාසලෙන් කියලා දෙනවා ආගමික ස්ථාන වලින් ආගමික ශාස්ත්‍රූවරු හාමුදුරුවරු ෆාදර්ලා නේද කියලා දෙනවා. මාධ්‍යෙන් කියලා දෙනවා මාධ්‍යෙන් නම් කියලා දෙනවා වැඩි. සමාජ කණ්ඩායම් කරන දේවල් බලලා ළමයි එක දේවල් පුරුදු වෙනවා. පැහැදිලිද? ඔන්න අපි කියනවා සමාජානුයෝජනය කියලා. පැහැදිලිද? සමාජානුයෝජනය කියලා අපි ඔකට කියනවා. ඕක දැනගන්න ඕන ඔයා. පැහැදිලිද? සමාජානුයෝජනය කියන්නේ මොකද්ද? සමාජානුයෝජනය කියලා කියන්නේ මිනිස්සුන්ගේ සමාජයට අනුයෝජනය වීමේ ක්‍රියාව. ඒ කියන්නේ වැඩිහිටි පරම්පරාව හරි කවුරු හරි කරන දෙයක් බලාගෙන මේ සමාජයේ තියෙන දේවල් අනුකරණය කිරීම, අනුගත කිරීම, අනුගත වීම කියන එක. හරි. එතකොට එහෙනම් ඔය ටික අපිට කතා කරන්න තියෙනවා සංස්කෘතිය පිළිබඳ අවබෝධය කියන එක යටතේ. තව ටීචර්ස් ගයිඩ් එකට අදාළව මොනවද කාරණා කතා කරන්න තියෙන්නේ කියලා අපි චුට්ටක් බලමු. එතකොට මේ ඔන්න මිස්සුන කාරණාවක් තියෙනවා. සංස්කෘතිය කියන වචනේ ඉස්සල්ලාම සංකල්පයක් විදිහට භාවිතා කරේ අපි කියන්නේ 17 වෙනි සියවසේ කියලා පොතේ. සැමුවෙල් පුෆෙන්ඩෝෆ්. අන්න ඒක පොඩ්ඩක් අපිට මිස් වුණා. සැමුවෙල් පුෆෙන්ඩෝෆ්. අපි කිව්වා මේ වචනේ සංස්කෘතිය කියන වචනය භාවිතයට එන්නේ 17 වෙනි සියවසේ සැමුවෙල්
සැමුවෙල් පුෆෙන්ඩෝෆ් කියන ජර්මානු නීතිවේදියා. අපි කියනවා මෙයා ජර්මානු නීතිවේදියෙක් කියලා. අපි කියන්නේ ඉතින් ඌ ඇත්තටම ජර්මානු නීතිවේදියෙක්. ඒ හින්දා අපිට කියන්න වෙනවා. ජර්මානු නීතිවේදියෙක්. හරිද? එයා කියනවා මිනිස්සාගේ හස්ත නිර්මාණය එහෙමත් නැත්නම් කෘතිම හස්ත නිර්මාණය කියන්නේ මිනිස්සු අතින් නිර්මාණය කරගත හැමදේම කියලා. හරි? සැමුවෙල් පුෆෙන්ඩෝෆ් නම් ජර්මානු නීතිවේදියා සංස්කෘතිය මිනිසාගේ හස්ත නිර්මාණය එහෙමත් නැත්නම් කෘතිම ක්‍රියාකාරීත්වයේ ප්‍රතිඵලයක් කියලා අවබෝධ කරගත්තා කියලා කියනවා. හරි. හොඳයි බොහොම හොඳයි. සැමුවෙල් බොහොම හොඳයි. right. ඒ වගේම තමයි රෝම කතිකයෙකු දාර්ශනිකයෙකු සහ රාජ්‍ය පාලකයෙකු වූ මාකස් ටුලිස් සීසර්. මාකස් ටුලිස් සීසර් මම එකක් ලියන්නම්. සැමුවෙල් පුෆෙන්ඩෝෆ්ගේ කතන්දරේ හරිනේ. මාකස් ටුලිස් සීසර්. මෙන්න මෙයා රෝම කතිකයෙක් දාර්ශනිකයෙක් සහ රාජ්‍යපාලකයෙක්. මෙයා මේ මානව ආධ්‍යාත්මිකත්වයට අදාළව සංස්කෘතිය කියන වචනේ භාවිතා කරනවා. දැන් අපි ඔය බණ භාවනා කරන අපේ ආගමික ඇදහිලි මේ දේවල් වලටනේ අපි කියන්නේ ආධ්‍යාත්මිකත්වය කියලානේ. ආධ්‍යාත්මික සැනසුම ආධ්‍යාත්මික ප්‍රබෝධයනේ අපි කියන්නේ අර මිනිස්සෙගේ අභ්‍යන්තරයේ සුවපත් වීම නේ. අපි කියනෝනේ ඔකට ආධ්‍යාත්මය කියලානේ. මම ඒ ගැන ලොකුවට ආධ්‍යාත්මය කියන එක ගැන ගැඹුරට මෙන්න මේකයි ආධ්‍යාත්මය කියන්නේ කියලා පැහැදිලි කරන්න තරම් නම් දන්නේ නැහැ ඇත්තටම. අපි ඔය බණ භාවනා කරගෙන නේද? අපි try කරන්නේ ඒ වගේ දේවල් ලබා ගන්න. කියන්නේ ආධ්‍යාත්මික සැනසීම කියන දේ ලබා ගන්න නේද? අපි ආගම අදහන්නේ ඒකටනේ. එතකොට මාකස් ටුලිස් සීසර් ආධ්‍යාත්මිකත්වය කියන එකට අදාළව මානව ආධ්‍යාත්මිකත්වය කියන එකට අදාළව මේ සංස්කෘතිය කියන වචනේ පාවිච්චි කරාලු. එතකොට වාගෙන් හදිස්සියේ හරි මයි පුතේ ඇහුවොත් එහෙම මානව ආධ්‍යාත්මිකත්වයට අදාළව කවුද මේ සංස්කෘතිය කියන වචනේ පාවිච්චි කරේ? කවුද? මන්නන්නේ නෙමෙයි අපි දන්නේ නැහැ කවුද කියලා. කියන්නේ නැතුව මාකස් ටුලිස් සීසර්. හරිද? රෝම දාර්ශනිකයෙක්, කතිකයෙක්, රාජ්‍යපාලකයෙක්, ලොකු වැඩෙක් නේ. කොම් පුළුවන්. right. හරි. එතකොට අපි නිර්වචන ටික කතා කරා. සරලවම ඔය ටික තමයි කතා කරන්න තියෙන්නේ. හරිද? එතකොට සමාජානුයෝජනය කියන එක පැහැදිලි ඇති කියලා මම හිතනවා. ඒ කියන්නේ අපි කිව්වා සමාජය ඊට පස්සේ පුද්ගලයා හා මෙන්න මේ කියන සංස්කෘතිය අතර ලොකු සම්බන්ධතාවයක් තියෙනවා. පුද්ගලයෝ එකතු වෙලා සමාජයක් නිර්මාණය කරගන්නවා. සමාජයේ මිනිස්සු ජීවත් වෙන්න නිර්මාණය කරගන්න රටාව සංස්කෘතිය. එතකොට අපි ඊට කලින් කතා කරා සංස්කෘතිය කියන්නේ ගතික දෙයක් කියලා. නේ? ගතික දෙයක් කියලා කතා කරා. එතකොට මේ ගතිකත්වයත් එක්ක මේ සමාජයේ ජීවත් වෙන රටාවට මිනිස්සු හැඩ ගැසීම සමාජානුයෝජනය කියලා අපි කතා කරා. එහෙනම් පැහැදිලි ඇති අද කතා කරපු ටික නේ. ගැටලුවක් නැතුව ඇති කියලා මං හිතනවා. හරිද? ලොකුවට එකතු කරගෙන මාර ලොකු ගොඩක් මේ වීඩියෝ ඇතුලේ කතා කරන්නේ නැතුව මේ වගේ සරල තැන් වලින් කතා කරන එක හොඳයි කියලා මං හිතනවා. එතකොට මේ වීඩියෝ එකත් පුළුවන් නම් යාළුවෝ අතර ෂෙයා කරන්න, ගෲප් වල ෂෙයා කරන්න. තව යාළුවෙක්ට ඉතින් නැගිටින්න උදව් කරපන්. හරි. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් අපි හම්බෙමු. සංස්කෘතික ප්‍රභේද මේ පාඩමේ දෙවෙනි කොටසත් එක් සංස්කෘතික ප්‍රභේද. මේකේ තමයි කතා කරන්නේ අපි සාම්ප්‍රදායික සංස්කෘතිය ඉඳලා ගෝලීය සංස්කෘතිය වෙනකම්. අර ජනප්‍රිය මාධ්‍ය කියලා එහෙම ටිකක් කතා කරන්න තියෙන්නේ. ඒ මේ දෙවෙනි කොටසදී. එහෙනම් හැමෝටම ජය වේවා. වීඩියෝ එක ෂෙයා කරන්න, channel එක subscribe කරන්න, තවත් කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න අමතක කරන්න එපා. එහෙනම් අපි ගියා.